අපි අද පුංචි ගමනක් යන්නයි ලෑස්තිය. මගේ චූටි බබාට නම් ගමනට වඩා ලොකු වැඩ තියෙනවා. අපි අද ආවේ මෙන්න මේ දේ කඩන්නයි. ඔයාලා දන්නවද දන්නේ මේ මොනවද කියලා? මේ මල් ජාතිය තමයි රත් මල් කියලා කියන්නේ. මම අහලා තියෙන විදිහට නම් මේ රත් මල් පුංචි බබාලව නාවන්න ගන්න හොඳ ඖෂධයක්. ඒ වගේම තමයි ඇඟේ උෂ්ණය තියෙන අයටත් හරිම ගුණයිලු. ඉතින් මම මේ රත් මල් ටික කඩා ගන්නවා හෙමින්. ඉතින් මට උදව්වටත් මට ගෝලයෝ දෙන්නෙක් ඉන්නවනේ. මේ රත් මල් මම කඩාගත්තේ පූජා කරන්න. ඉතින් ඉස්සෙල්ලාම මම මේ රත් මල් ටික අරගෙන පිරිසිදු කරගන්නවා. කොළ වෙනම අයින් කරනවා, නටු වෙනම අයින් කරනවා, පරමල් වෙනම අයින් කරලා මම මේක පිරිසිදු කරගන්නවා. ඉතින් බලන්න මට ඒකටත් උදව්වට මගේ ගෝලයෝ දෙන්න ඉන්න විදිහ. මේ තියෙන්නේ මම ඒ විදිහට පිරිසිදු කරගත්ත මල් ටික. ඉතින් මම මේ මල් ටික වෙනම හදා ගන්නවා. අනේ මට වැරදුනා. මේ මන් තිබ්බේ රත් මල් නන් නෙවෙයි. ඒ මං කලින් තිබ්බේ වෙන මල් ජාතියක්. මේ දැන් තමයි මං රත් මල් ටික අඩු කරගන්නේ. බලන්න ඒ වගේ ලස්සන රතු පාටයි. හරියට රඹුටන් වගේ. අනේ මේක මං ආසයි බුදුරජාණන් වහන්සේට ආසාවෙන් පූජා කරන්න. ඉතින් බලන්න මම මේ අඩු කරගන්න මල් ටිකට මට උදව් කරන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් මම එකින් එක මේ විදිහට මල් අඩු කරලා අවසානයේදී ඔයාවේ උදව්වට මේ යාලා කරන උදව් පේනව නේද? චූටි බබා හරියට මට උදව් කරන විදිහ. කමන්න. එයාලගේ ඔන්න ඔය උදව්ත් අරගෙන මං කොහොම හරි මගේ මල් වට්ටිය හැදුවා. ඔය මං උඩින් තිබ්බේ දැන් නම් වෙන මල් එකක්. හැබැයි ඒකත් රත් මල් වගේමයි. හැබැයි ඒක නෙවෙයි හරිම රත් මල් එක. ඉතින් මේක මම බුදුහාමුදුරු පූජා කරන්නයි යන්නේ.